Sinhala and Tamil New Year period. Grade 1, Theme 5. ඔන්න පුතේ අද පාඩමෙන් අපි ඉගෙන ගන්න යන්නේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු කාලේ අපි කරන දේවල් ගැන. කෝ බලන්න අලුත් අවුරුද්දට කැමති කට්ටිය කෝ කියලා. මගේ දූල පුතාලා හැමෝම ආසයි නේද? අලුත් ඇඳුම් හම්බෙනවා, අපිට සෙල්ලම් කරන්න හම්බෙනවා. එහෙනම් ඉතින් අපි පන්තියට ගිහිල්ලා බලමු අද පාඩමේ අපිට මොනවද ඉගෙන ගන්න තියෙන්නේ කියලා. What do we do in the New Year period, children? අපි මොකද පුතේ අලුත් අවුරුදු කාලේ කරන්නේ? We play games and we eat sweets. ඒ කියන්නේ මොකද්ද පුතේ? අපි අවුරුදු කාලේ පුතේ අපි සෙල්ලම් කරනවා. ඒ විතරක් නෙවෙයි අපි ගොඩාක් ස්වීට්ස් කනවා. මොනවද මේ ස්වීට්ස් කියලා කියන්නේ? අර පැණි රස කැවිලි ಜಾති ඔයාලා කන්න ආස අන්න ඒවට තමයි පුතේ ස්වීට්ස් කියලා කියන්නේ. හරි පුතේ. අපි දැන් බලමු අලුත් අවුරුදු කාලෙට කට්ටියම එකතු වෙලා කරන සෙල්ලම් මොනවද කියලා. ස්විංගින්. මොකද්ද පුතේ ස්විංගින් කියන්නේ? පුතාලා ඔන්චිලි පදිනවා නේද? අන්න පුතේ ඔන්චිලි පදිනවට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ ස්විංගින් කියලා. එතකොට රබන් ගහනවට මොකද්ද පුතේ අපි ඉංග්‍රීසි වලින් කියන්නේ? playing රබන්. playing රබන්. What are the sweets we eat for the new year, children? ඔන්න පුතේ දැන් අපි යන්නේ අලුත් අවුරුදු කාලෙට අපි කන්න ආස කැවිලි වර්ග ටිකක් ගැන ඉගෙන ගන්න. oil cakes. oil cakes කියලා කියන්නේ පුතේ කැවුම් වලට. අලුවා. cookies. මුරුක්කු. බූන්දි. ලඩ්ඩු. ගුලාබ්. තව මේ වගේ පුතේ රස කැවිලි ಜಾති ගොඩාක් අපිට අවුරුද්දට කන්න තියෙනව නේද? හැබැයි ඉතින් පුතේ අලුත් අවුරුද්ද මේසෙට වර්ධින් නැති දෙන්නෙක් ඉන්නවා. කවුද ඒ? බනානා. කෙසෙල් වලට පුතේ අපි කියන්නේ බනානා කියලා. මගේ පුතාලා ඒක දන්නවනේ. ඒ වගේම මේකට පුතේ සමහර අය ප්ලාන්ටන් කියලාත් කියනවා. අවුරුදු කෑම මේසෙට පුතේ නැතුවම බැරි අනිත් එක්කෙනා තමයි කිරිබත් කියන්නේ. කිරිබත් වලට පුතේ අපි ඉංග්‍රීසි වලින් කියන්නේ මිල්ක් රයිස් කියලා. හරි පුතේ. එහෙනම් අපි ඉගෙනගත්ත පාඩම අහපව් මතක් කරගමු. It's our repeating time. Sinhala and Tamil New Year period. Swinging. Playing raban. Oil cakes. Alua. Cookies. Murukku. Boondi. Laddu. Gulab. Banana. Plantain. Milk rice. Sweets. තව මේ වගේ අලුත් පාඩමක් ටීචර් අරන් එනකම් මගේ දූල පුතාලා අම්මලා තාත්තලා කියන දේ අහගෙන පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනේ. හොඳද? Bye bye all. Have a nice day.